කෙහෙල් බද්දර පත්මේ නිසා නම කැත වුණු ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් හඬා වැටෙයි. මෙන්න අද සිදු වූ දේ. ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූ කෙහෙල් බද්දර පත්මේ විසින් හෙළිදරව් කළ ආందోලනාත්මක ප්‍රකාශ හේතුවෙන් මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයකට ලක්ව සිටිනවා. පියුමි හංසමාලි පවසා සිටියේ 2022 වසරේ ඩුබායි අවුරුදු උත්සවයකදී ඔහුව හමු වූ බවයි. හේසිනී ලියදෙපිටිය සහ ශ්‍රීමාලි පොන්සේකා පවසන්නේ තමන් මෙම සිදුවීමට සම්බන්ධ නොවන බවත්, තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්. ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස්ද හඬමින් ඉතා සංවේදීව මෙසේ පවසනවා. පෙර ආත්මය ගැන මට මුකුත් මතක නෑ. ඒ වුණත් ඒ හැම ආත්මයක්ම මේ ගෙවන ආත්මයට වඩා ගොඩක් දුකයි, ගොඩක් වේදනාකාරී. ඉස්සර කරපු පව් අනුව මේ ගෙවන කාලයක් ගෙවෙන්නේ ඊටාම ගොඩක් අමාරුවෙන්. ජීවිතේ හරයන්න බෑ. දෛවයේ මොන ආකාරයකට සලකනවද යන්න මට තේරෙන්නේ නෑ. නිදි නැති රැයවල් මම කීයක් නම් ගත කරන්නේ නැද්ද? තව ඉදිරියටත් කොච්චරක් තියෙනවද? මා මුකුත්ම නොදමි. මා නිවැරදි හෝ වැරදි කරුවෙකුද යන්න මම දන්නේ නෑ. කෙසේ හෝ සමාජය නීතිය ක්‍රියාත්මක කරමින් ඔවුන්ට අවශ්‍ය විදිහට මට ගල් ගසමින් සිටිනවා. කුඩා කල සිට මා විඳි වේදනාවක් තනිකම තවමත් මම එහෙම්මයි. මේ ජීවිතයේ ආරම්භයත් අවසානයත් අතර ගලා යන රුධිරයේ රස්නයට මට නිින්ද යන්නේ නැහැ. මම වැරදිකරුවෙක් වුණේ මම කලාකාරණියක් වූ නිසාද? යනුවෙන් ඇය ඊට සංවේදීව පවසනවා.